ඔයාට කියන්න මටත් ඔහොමම වුණා. ඒත් ඉතින් මොනා කරන්නද? අපිට වෙන මිනිස්සුන් හදන්න යන්න බැහැනේ. අපිට පුළුවන් අපිට හැදෙන්න. ඉතින් අපේ හිත තියෙන්නේ අපේ ළඟ නම්. අපේ මොලේ තියෙන්නේ අපේ ළඟ නම්. අනුන් කරන කියන දේවල් වලට ඇයි අපි අපේ හිත නරක කරගන්න හදන්නේ? අපේ මානසික සුවය, අපේ මානසික සාමය, අපි ළඟ තියෙන දේවල් අපි අය නැති කරගන්න හදන්නේ වෙන කෙනෙක් නිසා. ඉතින් මටත් ඔහොමම වුණානේ. ඒ වුණාට මම නම් ඒව ඇතුළට ගන්න ගියේ නෑ. මොකද අපි තමයි තීරණය කරන්නේ අපේ හිත ඇතුළට, අපේ පරිසරය ඇතුළට, අපේ මනස ඇතුළට අපි මොනවාද දාගන්න ඕන දේවල් කියලා. එළියේ ඉන්න මිනිස්සු එක එක දේවල් කියයි. එක එක දේවල් කරයි. නමුත් අපිට තමයි අපේ ගේට් එක පාලනේ තියෙන්නේ. අපි ගේට් එක අරිනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපිනේ. ඉතින් එතකොට එළියේ තියෙන දේවල් වලට ඇතුළට එන්න ගේට් එක ඇරලා දැන් දුක් වෙන එකේ තේරුමක් නැහැ. ඉතින් ඔයා ළඟ මෙච්චර ලොකු පවර් එකක් තියෙද්දි, මෙච්චර ලොකු බලයක් ඔයා ළඟ තියෙද්දි, ඔයා මොකටද අනේ අනුන් කරන කියන දේවල් හැම දෙයකටම දුක් වෙලා ඒවා ඔයාගේ කරගන්න හදන්නේ? පාඩුවේ අතැල්ල නිකන් ඉන්නකෝ. මේ මං ඉන්නේ ඒ වගේ ඉන්නකෝ. මටත් ওই දේවල් ওই විදිහටම වුණා. ගණන් ගන්න එපා. ඇතුළට ගන්න එපා. එච්චරයි.